ඒ මට මුණක් හැක් මචං මේ බලපන් මොකක්ද PC එක රයිසන්ද ඉන්ටෙල්ද PC version එක ගහන්න නැත්නම් loose track normal මා සාදරේ මල්ලි මෙයාන කේස් මල්ලි 60යි tweaker කියයි කමු බය වෙලා ගියා බං normal ගහන්න එකෙක් නෑ උඹ මේ මගේ පුක සුද්දක් ගැන කතා කරනවා හරිද ඊළඟ මල්ලි එන්න ඕ 390යි 83යි 20 ගෙම් 1517 දෙනව දින්නෝ ලෝබ නෑ ඉතින් හොඳ කොල්ලෙක් නම් දෙනවා අම්මට PC සුද්දා හලෝ බොය කොහෙද මම පියාඹ මෙහෙට යන්නේ නැවතියන් ඔව් ඉන්න බලන්න PC zone මේ PC zone එකේ පැනල් ඉන්නවද රේට් 65යි මට උඹලගේ ලීඩ් එකේ රේට් එක බලපන්කෝ කැරියෙන්නේ බං ඌ අර අපේ වචනෙන් කතා කරන්නේ මේ ලයිව් එකට ඇවිල්ලා යා මේ හොඳ අයියා කෙනෙක් හොඳ එහෙම නෑ උඹලා දැන් ගේම් මට මුණක් හැක් මචං මේ බලපන් අපේ අම්මා මල්ලි මේ බොරු මර්සි දාන්න එපා මේ ආපා උඹලා බොරු මර්සි දාන්න එපා හරිද කරා මේ බලහන් අඩෝ මල්ලි මෙහෙම හරි මම මේ දන්නේ නැහැ ඉතින් මම මේ මෙහෙම ඉන්නවා ප්ලේයර්ස්ලා ඉන්නවා ඒක හරි ඉන්නවා දැන් අපි සංගණනයක් කරනවා මේ බලන්න හරිද මෙයා මැච් 275ක් ගහලා තියෙනවා 275න් මැච් 150ක් ඒ කියන්නේ දැන් අපි 250ක් කියලා ඇවරේජ් කරොත් මෙයා මැච් 100ක් විතර තමයි MVP නොවි තියෙන්නේ ඊටු ටික ඔක්කොම මෙයා MVP වෙලා තියෙනවා හරිද එයා 275න් 206ක් වින් ගහලා තියෙන. එතකොට මෙයා 71යි නෑ 69යි පරාද වෙලා තියෙන්නේ. මට මුඩු වෙනවා. මට මුඩු මල්ලි උඹ කවුද මල්ලි? හෙඩ්ෂොට් අකෝ මුගේ කිල් කවුන්ට් එක 1589යි 1309ම්ම හෙඩ්ෂොට් ගහලා තියෙන්නේ. මගේ මල්ලියේ ट्रिपल किल 140ක් ගහලා තියෙන සමාවෙන්න මට වැරදුනා MVP 143යි ක්වාඩ්‍රා කිල් 43යි උඹ නම් මල්ලියේ කේස් BR උත් ගහලා තියෙනවා BR KD එක 14යි මුගේ ආත්තිට ඒ ඔබට ගරින එකෙන් මම හරි දුන්නද ඔල්ලෝ මොකද වෙන්නේ මෙතන සුපිරි මැච්චයක් බලා ගන්න පුළුවන් වෙයි වගේ අද නෑ මම මේ පැනල් කියනව නෙමෙයි මම එහෙම කිව්වේ නැත්තම් මං පැනල් කියලා මට බයිනවනේ බා දැන් මූ මචං හොඳ ප්ලේයර් කෙනෙක් වුණත් මුට පැනල් මචං කියන්නේ මේ කොල්ලා කොහොම ගැහුවත් මූ මචං වින් කරත් පැනල් එහෙම තමයි දැන් අපේ ෆ්‍රී ෆයර් සොසයිටි එක අපේ සංස්කෘතිය අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ සමාජය එහෙම හැදිලා තියෙන කරන්න දෙයක් නැහැ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඒක තමයි ඇත්ත දැන් මෙතෙන් ඇවිල්ලා වයිට් ට්‍රිපල් 4 ගැහුවොත් නම් අම්මට මගේ මෙයා තමයි ෆේවරිට් ප්ලේයර් මෙයා තමයි මගේ මෙයා තමයි මගේ ටර්නින් පොයින්ට් එක කියලා තමයි කට්ටිය ඉතින් එහෙම ඌට ඌ ඒ වුණාට ගහන්නේ තනි කරම ඔලු විතරයි ඔව් ඒක තමයි දැන් මෙහෙම මම කියන්නේ කවුරුත් හොඳයි මෙයා වැරදි මෙයා හරි මෙයා හොඳයි එහෙම නැහැ අපි හැමෝම දිහා සැකයෙන් බලමු මල්ලි මේ අයියේ මන් දන්නේ නැහැ හදන්නකෝ මේක මේවා මොකද්ද PC එක Ryzenද Intelද අනේ ඉතින් හරිනේ ඉතින් හොඳ PC එකකුත් තියෙනවා හරි ඔයා එතකොට මට කියන්නකෝ PC version එක ගහන්නේ නැත්නම් loose track normal PC version ආරේනේ ඉතින් ඒ PC version ගහලාද බං මෙච්චර headshot rate එකක් තියෙන්නේ
ඔව් යකෝ සිරාටම මම PC නෝමල් එක බොයිස් ගත්තේ. PC ගහන කොල්ලෝ දන්නවා එමුලේටර් ගහන කොල්ලෝ දන්නවා XY කියන එකේ වටිනාකම. මේ එමුලේටර් එකේ XY කියලා එකක් නැහැ. ගහන mouse DPI එකෙන් තමයි ඔක්කොම තියෙනවා. කරන්න තියෙන්නේ. ඈ? XI තියෙනවා මං ඉමියුලේටර් එක දැම්මා. හරි හරි නෑ මං කියන්නේ වා normally beta version එක අරන් ගහනවා නම් basically Google ආ Play එකෙන් වාට නෑනේ. ඔව් ඒක නෑ. මං කියන්නේ එහෙමයි. දැන් ඔය ස්මූත් දාලාද ගහන්නේ මොනවද දාලාද ගහන්නේ HD ද අල්ට්‍රාද? නෑ අල්ට්‍රා. හරි. එලකිරි කස්ටම් එක හදන්න පට ගාලා බලමු අපි. හරි යන්කෝ බලන්න. වදින්න නැතිව තමයි කරු. අම්ම වදින්න නැති වෙයිලු. අර අත්තර හෙඩ්සෙට් රේට් එකක් තියාගෙන යකෝ මැච් 150න් නෑ සෝරි 250න් 150ම මූ දින්නලා කිල් ගානෙන් දෙකෙන් පංගුවක් හෙඩ්ෂොට් ගහලා වදින්න නැති වුණොත් තමයි මට පුදුමේ. මල්ලි මේ ඕන්න ඔකතා ප්‍රශ්නේ. නෑ එහෙම නෙමෙයි. ඒක කියලා වැඩක් නෑ අපේ හාන්දුරුවනේ. ඕක ප්‍රශ්නයක් වුණත් ඕක අපිට වැඩක් නෑ. හරිද? අපි කියනෝනේ මෙන්න මේක. මේ ආපා උඹලා බොරු මාර්සි දාන්න එපා. හරිද? කරන්න පුළුවන් ද කෙලිම ඩිරෙක්ට් කතා කරපන්. හෙල්මට් එක ගියා බා. දැන් 6 ෂොටි ගාන් ඉන්න මල්ලි පිළිකන්නේ බා. අඩු අන්න පැනල් එක. ආයෙත් අඩු හෙල්. 6 ෂොටි කාර්යය බලහංග මුගේ ඔළුව ගලවුවා. මට තාප්පේ මුඩ පැඩමනත් ගහනවා. 6 ෂොටි කාර්යය අඩෝ ගන්සුවෙක් ගහනවා 6 ෂොටි කාර්යය. ඔල්ලෝ. ඈ? උයි. කොහෙන්ද බං එන ඔක්කොනේ? Double kill. Something happening, bro. Something going to happening, bro. හාවෙක් වෙන්න වේද? හාවෙක් යන්කෝ කියලා දාලා තියලා. අපි සාක්ෂි ගන්න. අරයන් යන්න මක බෑවිලා පොඩ්ඩක් අම්මගේ නම දාගෙන තරුෂි කියලාද කොහෙද? ඔව් යකෝ. ඒ මිනිස්සු ඉඳලා හිටලා දැනුමට යමක් බලන්න එන්නේ YouTube එකට. මූ ඒ අම්මගේ නම තියෙන අම්මගේ ෆෝන් එකේ මූ ඇවිල්ලා හැලි දානවා. ඉස්සෙක්. මට උඩ මේක උඩ මේ නවුද මිනිස්සෝ. අඩේ වැදුනනේ මං බලපු නැති හින්දා වැදුනා. පළවෙනි මැච් එක මං හිතන්නේ අපිට පොඩ්ඩක් කේස් වුණා. දෙවෙනි මැච් එක අවුලන්නේ නැහැ. වාදි කරන්න. ඕක වාදි කරන්න. කවුද? ඔයා මොනවද දෙන්න ආදල් අම්මේ ජපන් වචනයක් කියලා හිතාගෙන. ඕක වාදි කරන්න. හරිනේ. කැමරි විදියට ඒක නම් ගැහුවා. මචං උඹලා මචං මං ඒකනේ උඹලට කියන්නේ නේ ඈ මොන සක්කරය ආවත් හරිද මොන සක්කිලිය ආවත් හරිද ඕන ඉතින් පැනල් එකක් තිබ්බොත් ලයින් එකක් ගහගයි ඒ තටබලා මිරිකලා තමයි ඉස්සර ආපු පැනල් කාරයෝ අපේ ලයි වලින් දිනලා ගියේ
පැනල් දාගෙනත් ගහගන්න බෑ මොකද ඒකට මං කියන්නේ නේද පැනල් එක තිබ්බ වලියට එහෙම ගහන්නත් බෑ බං ඒකටත් පොඩි IQ එකක් ස්කිල් එකක් ඕනේ ඈ මං ඒක එහෙම කියන්නේ හැමෝටම නෙමෙයි එහෙම එවුන් හිටියා පැනල් දාගෙනත් ගහගන්න බැරුව මෙතන රෙවිලා ගිය ඇත්තම කිව්වොත් උන්ට ඇත්තටම රෙවෙන්නේ නැති එක නම් ඒ ගහම සමහරක් කියලා ඒ මම කියන්නේ මොන වැඩාවක් මගේ ලයිව් එකේ උට ලේසි වෙන්නේ නෑ හරිද උඹලා මාව දන්නේ මම මාව දැනගත්ත මේ ලයිව් 104 වලින්නේ එතකොට මේ 104 කියන එකේ මචං මුළු පුරුක මෙතන එහෙම කියලා මම මට නිකන් නම දාගන්නව නෙමෙයි මං එහෙම කියන්නේ නෙමෙයි මං කියන්නේ ඔයාලා ඒකට ආස කරන්න ගත්තේ ඉල්ලන්න ගත්තේ ලයිව් එකකින් පන්න බලන්න ගත්තේ අපේ ලයිව් වල ඉන්නේ මම කියන්නේ අපේ ලයිව් වල දැන් මේ ඇදිලා ඉන්න පිරිස ඔක්කොම ඉන්නේ 104 ආපර්ලා එතකොට මොන වැඩාවක් එහෙම ගන්නවා ඉතින් ඒත් ඒ වගේ මේ all speed movement වාසිය PC වලින් මෙහෙම තියෙනවා හරිද හෙඩ්ෂොට් only දාලා තියෙන යාළුවෝ ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒක දැම්මොත් කේස් මේක ප්ලේ එක කැමැත්ත ඕන්න දාගන්න නැත්තම් එපා දා ගහනවා නම් තවත් උඩ අපිට අර දහවුරු වෙන ඉස්ට ලොකු thank you donations වලට last 2 players boys ඉවරයි මේ ඕපන් ගහන්න බම් මූණට ගිහින් එනමියා ඉස්සරහට කඩු ගන්නේ easy version ගහන හින්දා උඩ පැන යන්නත් බෑ මේක උඩ පයින්නවනේ බා මොබයිල් එකට මේ එමුලටර් එකට දාගෙන ඉන්නවා කිව්වේ 2-2යි වින් එකක් ගහයි නේ මේ යන විදිහට ඒ කියන්නේ ලංකාවේ ලායෙන් 4ට අර මෝඩෙක් වගේ ඌඩා අයියේ ගහන්න අයියේ අද කැඩිච්චදී මම වැටිච්චදී මා තියා ගහන්න වගේ කික් ආව බලහන් මෝඩෙක් වගේ ගන්න එක අතේ තියන මල්ලි දැන් ඉන්න මේ හිරි කඩු පිපුණා මේ පිහිලු නෙමෙයි කියලා තේරෙන්න කේනම් පිපුණේ කපාර 3 දෙනෙක් ගියා එකපාර මා මරන්න වගේ ඉරුවානෙනි මේ අහන්න එකපාර මා මරන්න මේ අලුත් සින්දුවද මගේ නමත් කියන්න දිල්ෂාන් වෙල්කම් දිල්ෂාන් Double kill. Triple kill. something happening bro අර කවුද මේ එනිමි ටික නම් ට්‍රැක් කාරයෝ ටිකක් හොඳේ එකේ කරකෙක් වගේ නෝ එකේ ෂෝන් අවුට් එකේ යනවා ඕයි මේ වගේ පොරට්ට අර කලින් මැච් එකේ ඉතින් හතර සෙට් වෙන්න තිබ්බේ හත්තික්කේ කුල්ලි කාපියුන් හතරක් නැවිල්ලා ඉන්නේ ඉතින් බෑනේ කරන් මං කියන ඔක්කොම නෙමෙයි කන්නයක් දෙකක් හා ගන්න කන්න දෙක තුනයිනේ තියෙන්නේ ඈ ජල මහ තව මොකක්ද යක් තියෙනවද මන් දන්නේ මං ගොවිතැන් කරලා නැහැ හරිද කන්න දෙකේ හොඳට හා ගන්න නැත්තම් ඔයාලට උක් කන්න තමයි වෙන්නේ මන් ටැක්ටරේ ගත්තර කමක් නැහැ ඔය ඔක්කොම කලින් අත් ටැක්ටරේ පදි ඒක අමතක කරන්න ඉන්නකෝ මාස් අයියවා දෙවනි නිම බලනවාද ඔව් ඒක බලන්නේ මට මෙහෙම මොනේ පේන්නේ මල්ලි මේ මැච් එකේ බලන්න දෙයක් නෑ මල්ලි අපිට මේ පැනල් එකකුත් දාගෙන ගහන අර බලහන් එනිමි පෙන්නනවා වෝල් ලස්සෙන් අර Double kill. Triple kill. මාසයි විත්‍යාසයෙන් වැදුරලු ඈ අම්මට උඩ විත්‍යාවක් අස්සෙන් වැදුනද මම දැක්කෙත් නෑ කොහෙද උනේ පරාදේ පුදුම වෙන්න තිබ්බ අවස්ථාව කොන්නිචිවා මාස්ටර් ඔන්න ඉතින් බෑනේ ජපන් හැල්ලක් දැනගෙන ඔහේ දානවා රවියා මේ දැන් වෙලාව මධ්‍යම රාත්‍රී 12:30යි මේ වෙලාවට කොන්නිචිවා දාලා උඹ පිස්සෙක් කියලා හිතයි බං ජප්පෙත් දැක්කො මේ වෙලාවට කොන්නිචිවා දාන්න එපා මම දන්නවා හැබැයි ඔයා ඒක කියන්නේ අර සාදරෙන් පිළිගන්න වගේ කියන අදහස හරිද මගේ හැඟීම මම මේ කිව්වා හරිද කොන්නිචිවා ආස්තයි මං වට ආදරෙයි මාත් ආදරෙයි මගේ මල්ලි මෙයා නම් කේස් මල්ලි Double kill. හරියට නොකාට හෙඩ් එකක් ගහගන්න ගිහිල්ලා මෙයා හෙඩ් එකක් කහගත්තා
අනේ අනිච්චාවත සංකාරණයද කියන්න අපිට එකට. කමන්නේ. ජපානේ අල්ලා යන්න නෑ ළමයි හරි වදේ. ලයන්නෙන් කියන නම් මෙහෙම උන් රා වෙලා එන්නේ. ඈ මලිත් මරිසු වෙලා තියෙන්නේ. ලයන්න නෑ ලයන්න වෙනුවට ජප්ප පාවිච්චි කරන්නේ රයන්න මචං. හරිද? ලක්නාදී කියලා නම් කෙනෙක් ඉන්න අපි වැඩ කරන දන්න ඒකට කියන රකුණාදී. පාරු නම් තියෙන මේවා. මලිත් තමයි. මන් දන්නේ නැද? ඇබ්නෝමල් ෂොට් වදිනවද යාළුවේ? හැබැයි මෙයාටත් වදිනවා හෙඩ් එහෙම පේනවනේ. Double kill. මූවමන්ට් අර මට පෙන්වන විදිහට මන් දන්නේ ස්පීඩ් එකත් එක්ක ජනියාගේ වගේ ලයින් එකකුත් තියෙනව නේද? PC නේ බා මේ මට්ටමට ඉතින් ගහනවා කවුරු. ඒකෝට ඉතින් අපිට ඒ වගේ පේනවා. හැබැයි ජනියා වගේ අර ස්පීඩ් දුවන්නේ නැහැ. කාගෙන යන්නේ නැහැ. කියන්නේ මෙහෙමයි. හිතෝනි යොත්තේ ජිගව මචං. හරිද? මිනිහ මිනිස්යාව අනුව ඒක Triple වෙනස් වෙනවා. kill. හරිද? Ace. 3-5යි මැච් එක ඊසි ගහනවා කොල්ලා. මේමයි ඉතින් අපි උගේ බැලුවනේ උගේ මොකක්ද එකට කියන්නේ අපි උගේ හිස්ට්‍රිය බැලුවනේ account එකේ. ඌ තිරිසනෙක් වගේ ගහලා තියෙනවා. BR උත් ගහලා CS උත් ගහලා මම දන්නේ නැහැ පැනල්ද නැද්ද කියන්න. anyway හොඳට ප්ලේ කරනවා. හැබැයි ඉතින් ගහලා තියෙනවා. ගේම් එක පට්ට යනකම් ගහලා තියෙනවා. ගහලා තියෙන විදිහට බල පේනවා. හරිද? එන්න මින්ට එපා වෙන්නේ නැති. ප්‍රොෆයිල් එක අපි බැලුවනේ. ඉතින් මොකද්ද ෆෝම් එකක් කොහොමද තියෙනවා. මේන්න වැඩි උගන්නන්නේ නැහැ. මාස්ටර් අයියේ බිජ්ජ උළුද? සුබු බිජ්ජ උල්ද? සුබු කමි වැඩේ අතාරින්නේ නැහැ. කැම්මත් තමයි කැමි දෙකක් ගහලා තියෙනවා. ලින්සෝ දෙකක් ගහලා තියෙනවා. ස්පීඩ් එකෙන් ආවාගේ හැංගීමක් තියෙන. අනිත් මලි නම් හරි මලිට නික මපිට. ඔයා හරි. ඊට උඩ මලි දාලා දෙනවා. අයි ෂවර් ස්පීඩ් ගෙන් ආවේ. කමන්නේ නාල හරි ආව නම් කමන්නේ. ඕකේ. බලනවා මිනිස්සු බා. අයියේ මූව පූර්ණ පරීක්ෂණයකට භාජනය කරන්න වෙයිද? ඊසි නම් ලේසි නෑ සැත්තම් කරන්න බා. ඈ ඌරු බොකු වගේ. ඈ හැම කුණු කොටම තියෙන PC එකක් ඇතුලේ. රෙග් එඩිට් කියයි අර සෙටින්ග්ස් කියයි අර ට්වීක්ස් කියයි ට්වීකර් කියයි. මේ ෂොට් තුනට තුනක් ගැහුවද බා? ෂොට් දෙකට දෙකක්ද ගැහුවේ? මූ මිනිස්සෙක් එන්න බෑ. හැකර් වෙලාවකට CT100 එකක් වෙනවා. වෙලාවකට පල්සර් එකක් වෙනවා. හරිද? වැඩිපුරම NS එකක් වගේ තමයි තොරණ වගේ එක. උඩින් යනවා යටින් යනවා බයික් පත් වෙනවා. ඊ උඩිනුත් යනවා. NS උඩින් යන ලංකාවේ. මං පහස කරන නෙමෙයි. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක කාටුන්. හරිද බෙන්ටන් අහ බල්ල දෙන කියලා අහුවොත් කට්ටිය. ඇයි උඹ කොහොම කියවන්නේ? කට දීලා තියෙන කියවන්න. මෙයා මේ එකපාරටම බෝල් එක ලෙව කනවා වගේ මෙහෙම කරන්නේ. අමුද බං අර දොරප්පල්ල හිර වෙලා ඉන්නේ. අර බලහකො දුර වදින්නේ හෙන්. ග්‍රේස්ගේ ළඟින්ම ඉන්නේ. ග්‍රේස්ගේ තුම වැදුනා. දැන් ග්‍රේස් ලොග් ගලා ගහනවත් දන්නෙත් නැහැ නේද? වත් ගන්න නැහැ නේද? anyway අවුලක් නැහැ ඉතින් අපි ලස්සන මැච් එකක් බලමු. හැබැයි ග්‍රේස් මෙච්චර ස්පීඩ් වෝල් ගැහුවේ නැහැ නේ. PC movement තියෙන්නේ පේනවනේ. PC version එකේ line එක තියෙනවා. ඔබ හෙන කැතයි. අරිගතෝ ගොසයි මන්. Double kill. last 2 players මචං මොනවා වෙයිද මැච් එක ඉවර වෙයිද? 4ට 6යි. එනිමි චැලෙන්නේ නැහැ. 21යි. අවසාන දෙනාට වදින්නෙම නෑ. අට පහයි.
අපිට සිරිරත්නගේ මැච් එකක් ගියා ළමයි මොනවා වෙයිද කවුරු දිනයිද රත්තරන් මල්ලි එනන් ගියේ නැන්දේ මාමේ නමු බය වෙලා ගියා බං ඇබ්නෝමල් කොහොම නො Double kill. Triple kill. Ace. ඇයට 6ක් ගිහිල්ලා ගහගත්තේ ඈ එමි ටික සුපිරියා මොන වැඩ්ඩාවත් ලේසි නෑ PC නේ මචං ඉතින් ඔහම ගැහුවේ නැත්තම් වැඩකුත් නෑ well played හොඳේ well played anyway well played ඒ කට්ටිය පැනල් කියන මචං මේමයි මම දෙපැත්තටම ඕකේ පැනල් වුණොත් මං ඒක ඇක්සෙප්ට් කරනවා හොඳ ප්ලේ නම් හොඳ 50-50 ඉවුලනවා බං ෂෝට් කනෙක්ට් එන්නේ නැහැ. අම්මෝ. අවුලක් නෑ වෙන මේ සෙට් එකත් well played සුද්දත් well played දෙන්න ලොබියට ඔහම කස්ටම් එක කට් කරලා මේමයි දැන් සුද්දාගේ ප්ලේයින් මචං සුපිරි දැන් අවුලක් නෑ හරිද 6ට 6 මැච් එකක් ගියා මේ ඒකේ ගන්නු. ඔයාලගේ සෝන් එකේ සෙට් එකකම හෙඩ්ෂොට් රේට් මේ ගාන වගේ යනවා ඔය ඔයාලගේ ලීඩ් එකෙත් එහෙමනේ මේ ලීඩ් එකේ නැහැ. ඔයාලගේ ලීඩ් එකේ හෙඩ්ෂොට් රේට් එක 80යි පොඩ්ඩක් ඉන්න ඌ ගේම් ගහන මිනිස්සෙක් නෙවෙයි. මට ඌගේ ඌ ඒ 80යි පැත්තක තුනක් ගහලා ඇත්තේ. ඔව් එහෙම තමයි ගහන්නේ ආර්මි ගන්නවා. නේ වන්දමල්ලි ඔයාලගේ ප්ලේ ඉන්න මේ විවුල ගැහුවේ ඒ මේ උඹ PR එක කිල් 19ක් ගැහුවද බා ඔව්. highest kill. මට උඩු වෙනවා ඊට කලින් මැච් එක ඉවර කරන්න තිබ්බා. පළට විවුල ගැහුවේ ෂෝට් කනෙක්ට් වෙන්නේ නැහැ. පොඩි ප්‍රූෆ් එකක් හරි අවුලන් තියෙනවා නම් ඩිස්කෝඩ් දෙන්න හරි අවුලක් නැහැ මම ඩිස්කෝඩ් තියනවා. අම්මෝ බෑ මට වෙලා නෑ මේ මහා රෑ මෙහෙ මෙහෙමයි බ්‍රෝ එයා එන්න ආය වෙලාවක අපි PC කවරට දින්නොත් වන්නෝසන්න එහෙම ගහනොත් ලයිව් ලවුලන්නේ නැද්ද වර්ණෝසන් නම් ගහන්න නෑ. අන්න ඒකනේ වැඩි වාගේ කවුන්ට් එකක් සුල්තාන් PC එකත් සුල්තාන් ආ මොකද කියන්නේ gift එකක් ඕනද නැත්නම් තව කවුරු හරි බල්ලා යා දින්නොත් එයාට දෙන්නද අවුලක් නෑ gift නම්. නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාට ඕන නම් දෙනවා එහෙම නැත්නම් අපි වෙන කාට හරි බල්ලා දෙනවා ඔයාට ජෙම් අහෙනියක් නැත්නම් කියන්නේ සෝරි gift අහෙනියක් නැත්නම් ජෙම් නෙමෙයි දෙන්න සම වෙන gift එකක් දෙන්න කවුරුන් නැද්ද ඒපානේ. මට ප්‍රශ්නයක් නෑ මම මේ වාඩ කිව්වේ ඒ කියන්නේ අර නිකන් ඒක අර මම දෙනවා ඉල්ලුවොත් ආට කැමති නම් නොගෙන ඉන්නත් පුළුවන් තියෙන්නේ ඉමෝට් එකක් හරි ඇඳුමක් හරි එහෙමනේ. ඔව් වෙන ඉතින් දෙන්න දෙයක් නෑ ඉතින් මට එපාද ඇතුම් වැඩිද අවුලක් නෑ කොල්ලෙට දෙන්න. හරි එලගිරි අපි තව කෙනෙක් බලමු එන ඉක්මනටම මේ කවුද සුද්දා මේමයි ජරාවක් ගහන්න නැත්නම් වෙල් ප්ලේඩ් හොඳේ මොකද එහෙම කියලා කියන්න ඕනේ මොකද නැත්නම් මේ වෙල් ප්ලේඩ් කියපු ගමන් මට වීඩියෝ එක දානවා හෙට. ඒස්ටර් රීප්ලේ අරන් දානවා. එල ඒක මෙහෙම කන්ටෙන්ට් හැදීම ඔබ සතුයි කන්ටෙන්ට් ලබා දීම මා සතුයි හරිද ඉතින් එන වැඩේ කරගෙන යන්න අවුලක් නැහැ ෂේප් ඕම ගහනවා නම් දිගටම ගහන්න ඉතින් ජරාව ගහන්න එපා කියන්න තියෙන්නේ ජරාවක් ගහනවා නම් ඉතින් තේරුමක් නැහැ ඔහම ගහලා ඒක එකක් රියල් ප්ලේ ඉන්න රෙස්පෙක්ට් බ්‍රෝ මේ වෙල් ප්ලේඩ් නේද බොයිස් එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ මට ඉතින් ආය පස්සෙන් පන්න අරව මේව හොයන්න බෑ ඊට පස්සේ ඕවා හොයන්න ගිහිල්ලා මට එක එක කාඩ් වදිනවා අම්මෝ කිය ඉතින් මෝ බලන්න ඕනේ ඉතින් ඒ හින්දා මචං දෙපැත්තටම මම ඉන්නවා හරිද මම ඒකයි කියන්නේ
ඕ බැලුවත් නෙමෙයි දැන් මෙහෙම පැනල් එකක් තිබ්බත් මචං පැනල් ගැහුවත් ඒව හොදි හොයන්න බැරි වෙන්න තමයි ඉතින් දැන් ඩිවෙලොපර්ස්ලා හදලා තියෙන්නේ ඒ කාලේ දැන් මෙහෙමයි ඈ සමහර මම දැක්ක සමහර පැනල් තියෙනවා ඒක එන්නේ Spotify කියන APK එකක් වගේ. එතකොට අපි හිතන්නේ නැහැ මේක පැනල් එක කියලා. Spotify icon එක තියෙනවා PC එකේ. ඒක තමයි පැනල් එක. icon එක ඒක. එක එක්කත් හිතන්නේ නැහැ. මං එහෙම එකකුත් දැක්ක. එතකොට ළමයි අපිට පැනල් හොයනවා කියන එක හරි අමාරු වැඩක්. මේ හින්දා දැන් අපි බලමු මැච් එක අපි වින්දානේ රස වින්දානේ. ඒ අරින්න අපිට ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. භූමියේ ටීම් කෝඩ් එකෙන් ඇවිල්ලා හයි කියලා හිතුවේ සම වුණාට පස්සේ අවුලක් නැහැ වෙල් ප්ලේඩ් බ්‍රෝ. අපි ගියා එහෙනම් ඊළඟ ප්ලේයර්ට ජය වේවා.